සාදරයෙන් පිළිගන්නවා මధు ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ YouTube හරහා මුදල් උපයන්න කියලා ගොඩක් අය කරන වැරදි වැඩ ගැන ටිකක් ගැන. මේ විදිහ කරාම ඔයාලා channel එකට කවදාවත් මොනිටයිස් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට channel එක බෑන් වෙලාම යන්නත් පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. පළවෙනි එක තමයි reuse content. මුගක් අය Facebook, TikTok වගේ social media වල viral වෙන වීඩියෝ ටිකක් අරගෙන ඒවා clip විදිහට අරන් හදාගෙන තමන්ගේම එකක් විදිහට YouTube එකට upload කරනවා. YouTube එකේ තියෙන monetization policy කියලා. ඒකට අනුව reuse content දැම්මොත් monetization ලැබෙන්නේ නැහැ අපිට. අපි එහෙම මොකක් හරි වීඩියෝ එකක් අරගෙන දානවා නම් එක්කෝ අපි ඒකට බාහිරින් අපේ කටහඬ දාලා හදන්න ඕනේ. නැත්නම් ඒකේ පොඩි කොටසක් අරන් අපි ඒක විස්තරයක් කරන විදිහට කරන්න ඕනේ. මොකක් හරි විස්තරයක් තියෙන්න ඕනේ එහෙම. ඒක එහෙමම දානට වඩා අපි ඒක සම්පූර්ණයෙන් එඩිට් කරන්න ඕනේ එහෙනම්. එහෙම එඩිට් කරොත් සමහර වෙලාවට අපිට ඒක reuse content කියලා වදින්නේ නැහැ. එහෙම reuse content කියලා වගේ channel එකේ වැදුනොත් ඔයාලට සමහර වෙලාවට monetize apply කරද්දි පළවෙනි පාර reject වෙනවා කෙලින්ම. ඊට පස්සේ දෙවෙනි පාර apply කරන්න වෙන්නේ ඔයාලට කියන appeal video එකක් දාන්න කියලා. එක් වෙලාවට 150ක සම්භාවිතාවක් තියෙනවා මේ appeal video එක accept කරලා අපහු අපිට monetize දෙන්න. එහෙම නැත්නම් ඔයා අපහු channel එකේ content වෙනස් කරලා තමන්ගේ කියලා පටන් ගන්න වෙනවා. ඒකනවා තමයි copyright. අනේ හුඟක් අය තමන්ගේ වීඩියෝ එක ලස්සන කරන්න ඕනේ කියලා background එකට YouTube එකේ තියෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එහෙම නැත්නම් කොහෙන් හරි හොයාගත්ත සින්දුවක් කොහෙන් හරි අරගෙන සින්දුවක් එකේ background එකේ music එක විදියට දානවා. ඊට යටින් description එකේ දානවා අයිතිකරුට ස්තුති මේ හිමිකම් මුල් අයිතිකරු සතුයි ඒ වගේ ඒවා. ඒ වුණාට description එකේ දාන එකෙන් YouTube එකට අදාළ වෙන්නේ නැහැ ඒ කතාව. content ID system එකෙන් මේ සින්දුව අහු වුණ ගමන් ඒ වීඩියෝ එකට යටින් copyright strike හෝ claim කියලා එකක් වැටෙනවා. වැටුනොත් ඔයාගේ වීඩියෝ එකෙන් ඔයාගේ වීඩියෝ එකෙන් ඔයා උපයන මුදල ඔයාට නෙමෙයි ලැබෙන්නේ. ඒ සින්දුවේ මුල් අයිතිකරුට තමයි මේ සල්ලි ඔක්කොම යන්නේ ඔයාගෙන්. මේ විදිහට ස්ට්‍රික් කොපිරයිට් ස්ට්‍රික් 3ක් විතර આવොත් ඔයාගේ channel එක delete වෙලාම යන්නත් ඉඩ තියෙනවා. කතා කරන්න යන්නේ හුඟක් අය කරන ලොකුම වැරද්ද තමයි මේක. මේක තමයි කැටගරියට අදාළ නැතිව viral යන හැම වීඩියෝ එකම YouTube එක කරා දාන එක. දැන් ස්පෝර්ට් ගැන වීඩියෝ එකක් දානවා. ඒකට අනුව මිනිස්සු ඔයාගේ channel එක subscribe කරලා බලන්න එකතු වෙනවා. හැබැයි ඔයා හෙට දිහාට දානවා cooking හරි මොකක් හරි. එතකොට ඊයෝව subscribe කරපු කට්ටිය කැමති නැහැ cooking එක බලන්න. එතකොට ඔයාගේ subscribe ලා අඩු වෙන්න පුළුවන් වෙලාවකට. එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝ බලන්නේ නැහැ මිනිස්සු. දැන් ඔයා මෙහෙම වීඩියෝ දාන්න යද්දි CTR එකයි audience retention එකයි වහිනවා. එතකොට ඔයාගේ channel එකේ monetize apply කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. තමයි කැටගරියට අනුව වීඩියෝ නොදාන එක වගේම මිනිස්සු කරන තවත් ලොකුම වැරද්දක්. කමියුනිටි ගයිඩ්ලයින් අනුගමනය කරන්න. ඒ කියන්නේ දැන් ඔයා views ගන්න ඕනි කියලා හිතාගෙන දානවා මම මේ app එක හරහා රුපියල් ලක්ෂයක් දවසින් හෙව්වා කියලා. හැබැයි ඔයාගේ වීඩියෝ එක ඇතුලේ එහෙම කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. ඒකට මිනිස්සු වෙලාවකට ඔයාගේ channel එකට report ගහන්න පුළුවන්. වීඩියෝ එක බලන්න නැතුව යනවා. මෙහෙම දාද්දි වෙලාවකට ඔයා දානවා සත්තු මරනවා වගේ જાති. මේ වෙද්දි 2024 න් පස්සේ කමියුනිටි ගයිඩ්ලයින් තවත් අප්ඩේට් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම දාද්දි ඔයාගේ channel එකට පළවෙනි ස්ට්‍රික් එකක් වැදුනොත් සතියක් කාලයකට ඔයාලට වීඩියෝ දාන්න බෑ එහෙම වෙනවා. ස්ට්‍රික් 3-4ක් වැදුනොත් ඔයාගේ channel එක සම්පූර්ණයෙන් බෑන් කරනවා YouTube එකෙන්. ඔයාලට ඒකට මේ channel එකෙන් කවදාවත් ආයි වීඩියෝ එකක් දාන්න බෑ. බැරි වෙලාවත් අපි හිතමුකෝ ඔයා channel එකේ watch hour 3000ක් විතර අරගෙන තියෙනවා. අනිත් 1000 ගන්න තමයි ඔයා channel එකට ඒ විදිහට වීඩියෝ එකක් දාන්නේ. එතකොට දැන් එහෙම වීඩියෝ එකක් දැම්මොත් ඔයා channel එකේ monetize apply ගන්න කවදාවත් බැරි වෙන්න account එක බෑන් වෙනවා. ඒක තමයි inactive channel භාවිතා කරන එක. හිතන්න ඔයා 2024 විතර channel එකක් පටන් ගන්නවා. ඔයා එකට පටන්ගෙන වීඩියෝ 5ක් දාලා ඔයා channel එක නවත්තනවා views එන්නේ නැහැ කියලා.
මේ විදිහට අත්හැරලා දාලා පටන් ගෙන කරන් යද්දි කොහමද සබ් 1000 බිල්ලා වොච් අවර් 6000 හැදෙනවා කියමුකෝ. ඒත් අවුරුද්දක් විතරම වීඩියෝ නොදා channel එක තියලා තියෙන්නේ. YouTube එකේ බලනවා මොනිටයිස් දෙන්න කලින් මේක channel එක active එකක්ද කියලා. YouTube channel එක active වෙලා තියෙනවා නම් මාස 6කට සැරයක්වත් අඩුම වීඩියෝ එකක් වැටලා තියෙන්න ඕනේ YouTube එක කරා. එහෙම වුණොත් තමයි YouTube channel එක active channel එකක් කියලා කියන්නේ. මුගක් වෙලාවට මෙහෙම channel එකේ දැන් අවුරුද්දක විතර වීඩියෝ නොදා තිබිලා දාන්න ගද්දි සාහලට මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න දෙන්න තියෙන්න පුළුවන් ඔයාලට. මුගක් අය තවත් කරන ලොකු වැරද්දක් තමයි ඔයා අද channel එක හදනවා. තාම මාස දෙකක් තුනක් ගියද්දි ඔයාලට මොනිටයිස් ගන්න ඕනේ කියලා ඔයා හිතාගෙන subscribe 1000 buy කරගන්න හදනවා. ඊට පස්සේ සමහර තැන්වල දකින්න ඔයාලා watch hour 4000ක් රුපියල් 5000කට හදලා දිනවා වගේ ඒවා. ඒවා දැක්ක ගමන් ඔයාලා සල්ලි දීලා subscribe 1000 watch hour 4000 ගන්නවා buy කර ගන්නවා. ඒ වුණාට ඒව වැටෙන්නේ බොට්ලගෙන්. එහෙම watch hour 4000 හදාගත්තට ඔයා දාලා තියෙන වීඩියෝ 3-4යි. ඒවත් views ගිහින් නැහැ 100යි 200යි එහෙම වගේ. එහෙම වුණාම YouTube එක චෙක් කරනවා ඔයා මොනිටයිස් ගත්තේ කොහොමද? එහෙම චෙක් කරද්දී ඔයා watch hour 4000 බොරුවට හදාගෙන තියනවා කියලා එයාලට අහු වුණොත් ඔයාලා channel එක බෑන් කරනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න. අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඊළඟට අපි කතා කරමු ඔයාගේ channel එකේ views වැඩි කරගන්න පුළුවන් tricks මොනවද කියලා. ඔයාගේ වැරදි වැඩ නැතුව හරි විදිහට ඔයාගේ channel එකේ views වැඩි කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා බලමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.